There's a calm surrender to the rush of day, when the heat of the rolling world can't be turned away. An enchanted moment. You can't bribe the door on your way to the sky. You look pretty good down here, but you ain't really good. We never පොඩි කාලේ පෙරහැරවල් ඔය එකෙක් කානිවල් එහෙම බලන්න ගිහින් තියනවානේ. ඒ යනකොට දැකලා ඇති ලස්සන සෙල්ලම් බඩු තියෙනවා. සමහර වෙලාවට ලස්සන ලুকু සෙල්ලම් බඩු තියෙනවා. හැබැයි ඒක අරන් දෙන්න අපේ අම්මට තාත්තට වත්කම තිබිච්ච නැහැ. උයන්නේ වැඩ ඇරිලා එන ගමන් රයිස් ගේන්න කියනවා, කොත්තු ගේන්න කියනවා. බුරියානි අලම් වලින් කියනවා. මේකත් කූතාණ්ඩියාගේ රිලව වාගේ අරකි කියන දේම කරනවා. සැවැත් නුවර හිටියා මේ අම්මයි තාත්තයි පුතයි. තාත්තා හදිසියේ මලා අම්මයි පුතයි ඉන්නේ. ඊට පස්සේ පුතා හරි ආදරේ අම්මන්ට අපෝපස්ථාන කරනවා. නාවනවා, කවනවා, පොවනවා. ඔහොම ඉන්නකොට අම්මා කල්පනා කළා අපිත් වයසට යනවා. සංකාසෝක දෙවින සිත දරාගෙන ගොඩක් පිරිමිත් අද හොයන්නේ යශෝදරාවන්නේ. මේ හොඳට මතක තියාගන්න ඕන දෙයක්, යශෝදරාවන් හම්බ වෙන්නේ සිද්ධාර්ථලාට විතරයි. සිද්ධාර්ථලා හම්බ වෙන්නේ යශෝදරාවන්ට විතරයි. යශෝදරාවගේ වෙනවා කියන එකයි ලේසි නෑ. සංසාරය පුරාවටම එකම එක ස්වාමියයි වැතුනේ. රබර් බෑන්ඩ් එකක් දෙන්නෙක් අල්ලගෙන එක්කෙනෙක් අතහැරියොත් අල්ලන් ඉන්න කෙනාට තමා තවදුරටත් රිදෙන්නේ. ඒ වගේ තමා ඕනම දෙයක් අතහැර ගන්න බැරුව අල්ලන් ඉන්න කෙනා හැම වෙලේම විදව තමා ජීවිතේ ඉන්නේ. මනං ඔය බීලා හරි බණ අහන් ඉන්න එකට මං කැමතියි. බොනවා නම් බණ අහලා මොකටද? මං ඒව කියන්නේ නැහැ. මං කියන්නේ බොනවද? අකමනේ බීලා හරි අහන් ඉන්නකො. අහන් ඉන්නකො. පස්සේ දවසක මිනිහා බොන එක නවති. අහන් ඉඳීම බෑ. හොඳට මතක තියාගන්න. මුදල් වලින් කරන්න පුළුවන් කියලා දෙයකට තියෙන්නේ මොකක් හරි අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න එක විතරයි. කවදා දැන් ඔය මිනිස්සුන්ට සැකය ඇති වෙන්නේ කවුරු මතද? ජීවිතේ කවදාවත් අපිට අපි ගැන සැක හිතලා තියෙනවද? සැක කරන තරමක් කරන්නේ කවුද? අනුන් නෙමෙයි.